නන්දනී දීලනුවන් මන නන්දනී නෙත බඳු මන බඳු ලාලදී නෙත බඳු මන බඳු ලාලදී වැඩිමල් වයසේ පසුවන දරුවන් සිටිද්දී අප මෙසේ ආදරයෙන් සිටීම හරිම ආදර්ශවත් කියලාද මගේ දේවිය කියන්නේ. ඔව් ස්වාමීනි. හවුද? දේවිය කවුරුන් හෝ එවිත් වගේ. ඔබද දැන් නීලතේව. ඔව් නීලතේව. ඉතින් කියපන්කෝ. මොකද ඔය කරන්නේ? ඔබ දැක්කද? මම දැක්කා ඔක්කොම දැක්කා. ආහා. ඉතින් ලස්සනයි නීලදේව. ඉතින් නීලදේව අපිට පුංචි වෙලාවක් ලැබුණාම අපිත් ඉතින් චුට්ටක් ආදරෙන් ඉන්න ඕනේ නීලදේව.
හරි හරි නිලදේව දැන් කියවපන්කෝ කලාවේ වැඩ කටයුතු එහෙම කොහොමද කියලා. ආහා ඉති දැන් කලාවේ දියවර නිකුත් කිරීමේ මංගල්‍ය එහෙම කෙසේද සැලසුම් කර තිබෙන්නේ නිලදේව? හෙට උදෑසන මංගල්‍ය කරන්න සියලු කටයුතු සූදානම් කර තිබෙනවාද? ස්වාමීනි, එතරම් ඉක්මනට කෙසේද අපි මංගල්‍යයකට සූදානම් වන්නේ? නිලදේවය ඒක තමයි අපි කොහොමද මේ එකපාරටම ඉක්මනින් මංගල්‍යයකට සූදානම් වෙන්නේ? හරි හරි සේනාධිපති මේ කලාවේ මහදිය කදෙන් මේ රට සම්පෝෂිත වෙන්නට ඕනේ. ගොවිබිම් සරුසාර වෙන්නට ඕනේ. එහෙම නේද නිලදේව? අනේ පියාණෙනි අනේ පියාණෙනි කවුද මේ මහරජී? දියණිය කිව්වද මේ මහරජී? කුමරිය පොසන්න මට කිව්වද මේ? අයියෝ පියාණෙනි මගේ හිමිගාන විගාර සල්ලාලේ පොරේ පිළිගෙන මගේ නැගණියට කරදර කරනවා නම් ඇය නැවත විගාර ළඟට යා යුතු නැහැ. අප සමග මාලිගාවේ නතර වෙන එක තමයි හොඳ. සරිත්‍රා ඔබගේ උගලන් नमस्कार वेवा यानरे मल्ली
ඔයා ගත්තේ හොඳ තීරණයක් නෙවෙයි. පොඩ්ඩක් හිතලා බලන්න. අයියන්ඩි කාශ්‍යප එහෙම කියන්න එපා අයියන්ඩි. සුමිත්‍රා මට මිගාර සමග ජීවත් වෙන්න හැකි අයියන්ඩි. මම කියන දේ අහන්න. ඔබ මේ මාලිගාවට ආපු එක වැරදි. වහාම ඔබේ මැදුරට ආපසු යා යුතුයි. මට බෑ අයියන්ඩි. මට හැමදාම ගුටි කන්න බෑ අයියන්ඩි. මේ අහන්න මගේ නංගී. අයියන්ඩි මිගාර කියන්නේ ඔයාගේ ස්වාමි පුරුෂයා. අයියන්ඩි ස්වාමි පුරුෂයා පාරක් ගැහුවා කියලා ඔහුගේ නිවස අතහැර දමා යන එක බිරිඳගේ හොඳ පුරුද්දක් නෙවෙයි නං. ඔයා දන්නේ අයියන්ඩි. එයා මට ගොඩාක් හිරියර කරනවා. කාශ්‍යපා යන්නේ සුමිත්‍රාට මිගාර විතරම හිරිහැර කරද්දී අපට බලා හිටිය හැකිද? පියාණනේ අපි අපේ නැගණියව මාලිගාවේ නතර කරගමු. ඒක තමයි හොඳ. දරුවනේ ඔබලා කලබල කරන්නට එපා. කල යුතු දේ තමයි මමයි තීරණය කරන්නේ. මහේසිකා ස්වාමීනි දුක් වාරිකාවත් කැටුව යන්න ඇතුළු මාලිගාවට. හොඳමයි ස්වාමීනි. මගේ දුවේ එන්න. මේ හැම දෙයක්ම හොඳින් සිදුවේ මගේ දුවේ. ඔයා දුක් වෙන්න එපා. යානනේ අපි ඔබ මගේ දුවේ. අවසරයි නංගි සුමිත්‍රාව ආපසු එයාගේ මැදුරට යවන්න. නැහැ පුතුරවනි. එයා මාලිගාවේ හිටපු දෙයක්. මිගාර මේ විදිහට යාට කරදර හිරියර කරනවා නම් එයා හිටපු දෙයක්. ඔබ ගන්න තීරණේ මං අනුමත කරන්නේ නැහැ පියාණනේ. මිගාර කියන්නේ එයාගේ සැමියා. එයාගේ සැමියා වීමත් ආවා කියලා පාරක් ගැහුවා කියලා එයාට එයාගේ ගේ අතරින් ඔබ උපදෙස් දෙවි කියලා හිතුවේ නැහැ පියාණෙනි. ආශපා යන්නේ ඇස් දෙක වගේ ඉන්න අපේ නැගණියට හිරිහැර කරදර විඳින්න දීලා බලා හිඳින්නද කියලාද ඔබ කියන්නේ? ඔයාට මේවා තේරෙන්නේ නැහැ මල්ලි. අපි හැමෝම එයාට ආදරේ තමයි. ඒ දුක සැප දෙකම විඳගෙන එයාගේ සැමියත් එක්ක ජීවත් විය යුතුයි. ඔය ඔක්කොම දේවල් අර එක ගෙදර ඇරිය බත් මුට්ටිය දෙනක විතරයි කියනවනේ. මේකයි මගේ අන්තිම තීරණය. සුමිත්‍රා දින් පස්සේ හැමදාම ජීවත් වෙන්නේ මේ රජමාලිකාවේ. පියාණනේ මේ වෙලාවේ ඔයා ගත්ත තීරණේ හරියට හරි. මම හිතනවා මගේ නැගණියට හිරිහැර කළ මිගාරට දඩුවම් කළ යුතුයි කියලා. පියාණනේ ඔබේ කැමැත්ත එනම් මෙසේම වේවා.